අන්තිමට ඇමරිකාව පරදවලා කැනඩා දින්නා. මොකක්ද දින්නේ? ගේම් එකක්ද? මේ මාම කතා කරන්නේ අර ගූස් ඊගල් යුද්ධගෙනනේ. අරකද? මේ ඇමරිකාවයි කැනඩාවයි අතර තියෙන මේ කෝල්ඩ් වෝර් එක හින්දා පොඩි දේවල් වලිනුත් මිනිස්සු ආතල් ගන්නවා. ගොඩාක් දුරට කැනඩාවල ජීවත් වෙන මිනිසුන්ට නම් යුද්ධයක් දින්නා වගේම සතුටක් දෙනිලා ඇති. ඒකේ එහෙම සරත් මාමේ. කවුරු හරි පොඩ්ඩක් වැඩිපුර දඟලනවා නම් බලපෑමට ලක්වුණු මිනිස්සු බලන්නේ පොඩි දෙයකින් හරි දිනුමක් ගන්න. ඒකට මේ වගේ කුරුළු ෆයිට් එකක් වුණත් කමක් නැහැ. තේරුන්නේ නැහැනේ. තේරෙන විදිහට කියන්නකෝ මාමේ. හංසෙකුයි ගුරුලෙකුයි ෆයිට් එකක් ගිහිල්ලා තියෙනවා. මේ ෆයිට් එකේ ගූස් අන්තිම වෙනකම්ම ඊගල් එක්ක ෆයිට් කරලා තියෙනවා. අන්තිමට ඊගල් ෆයිට් එක දාලා අතෑරලා යන්න ගියා. මේක තමයි ස්ටෝරි එක. මෙතන ගූස් කියන්නේ කනඩාව, ඊගල් කියන්නේ ඇමරිකාව. උඹටත් දැන් මේ දේවල් පොඩ්ඩක් දන්නවනේ. ඉතින් මේක කොහොමද මිනිස්සු දන්නේ? මර්වින් සෙකියුරා කියන අලුත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් තමයි මේක කැප්චර් කරලා තියෙන්නේ. මිනිහා දැන් ෆේමස්ුත් එක්ක. එතකොට ඔයා කියන්නේ ඇමරිකාවත් පොඩි ෂෝ එකක් දාලා අන්තිමට කටවහගන්නේ කියලාද? දන්නේ නැහැ. ඒ වුණාට ඕක තමයි ගොඩාක් මිනිස්සුන්ගේ බලාපොරොත්තු. ඉතින් ඉඳලා බලමු.